අපි ඩයිනෝසරයන් බීජනක ජීවීන් ලෙස සිතන අතර එහි කිසිදු වරදක් නෑ. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ හිතනවටත් වඩා ඔවුන් භයානකයි. සමහරු තමන්ගේ ජාතියම අය ආහාරයට ගත්තා. තවත් අය ඉතාම භයානක දැවැන්තයන්ගේ ඇටකටු භයානක ලෙස කඩා දැම්මා. තවත් අය ඔවුන්ගේ නැට්ටෙන් කන් බිහිරිවන ශබ්දයක් සමග අනිත් ඩයිනෝසරයන්ට පහර දුන්නා. අද වීඩියෝ එකෙන් අපි මේ කරුණුකාරණා පිළිබඳව සවිස්තරාත්මකව කතාබහ කරමු. කතා කරමු ඩයිනෝසරයන්ගේ බියකරු සහ අඳුරු පැත්ත ගැන මෙන්න මේ වීඩියෝ එක තුලින්. තමන්ගේ වර්ගයා ආහාරයට ගැනීම. කවුරු ගැන කතා කරත් කැනිබ ලෙස හැම විටම බියජනකයි. ඒ ඩයිනෝසරයන්ගේ ලෝකයේ සාමාන්‍ය දෙයක්. ඩයිනෝසරයන් වසර මිලියන දසදහස් ගණනක් ජීවත් වුණත් විද්‍යාඥයන් මේ පුරාණ සතුන් අතර කැනිබ ලෙස එහෙමත් නැත්නම් තමන්ගේ වර්ගයා ආහාරයට ගත් බව තහවුරු කරගෙන ඇති අවස්ථා කිහිපයයි හොයාගෙන තියෙන්නේ. නමුත් මේක පවා බියජනකයි. මජිනසෝරස් තම වර්ගයා ආහාරයට ගත් අවස්ථා පිළිබඳව තහවුරු වුණ සිද්ධි වාර්තා වෙනවා. ඉතින් මේ දැවැන්ත උර්ගයන් මීට වසර මිලියන 70කට පමණ පෙර මැඩගස්කරේ වාසය කර ඇති අතර දකුණු අර්ධ ගෝලයේ ටිරයිනොසෝරස් ලෙස හැඳින්වෙනවා. දිග මීටර් 6ක් සහ බර ටොන් 1.5ක් වුණත් උසින් මීටර් 2ක් පමණ මේ. ඉතින් ඔවුන් තමයි එවකට මැඩගස්කරේ ආහාර දාමයේ උඩින්ම රැඳී සිටපු කට්ටිය. පේන විදිහට සෑම කෙනෙක්ම ප්‍රමාණවත් කෑම නොතිබුණු නිසා මෙයාලගේම අය ආහාරයට අරගෙන තියෙනවා. ඉතින් විශාල හකු සහ දත් සලකුණු සහිත නොජංගසෝරස්ගේ ඇටකටු විද්‍යාඥයන් හොයාගත්තම ඔවුන් නිගමනය කරේ ඒවා තවත් නොජංගසෝරස් සතුන්ගේ දත් සලකුණු කියලා. මොකද මේ වෙනකොට මේ පරිසරය තුළ මෙවැනි දත් සලකුණු තැබීමට තරම් විශාල වෙනත් විලෝපකයෙකු හිටියේ නෑ. ඩයිනෝසරයන්ගේ රජු. අපි දකුණු ඇමරිකාවේ ජීවත් වෙච්ච ටිරයිනොසෝරස් ගැන බොහොම හොඳින් දන්නවා. නමුත් අනිත් ඩයිනෝසරයන් ගැන ඔයාලා දන්නේ මොනවද? ටිරයිනොසෝරස් කියලා කියන්නේ පෘථිවියේ වඩාත් ප්‍රසිද්ධ ඩයිනෝසරයන් කියලා අපි හැමෝම දන්නවා. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ. ඒ වගේම ඩයිනෝසරයෙක් කිව්ව ගමන් මතකෙට එන්නේ මෙයාවයි. විශාලත්වය සහ කුරුළු ස්වභාවය නිසා මේ වෙන විට බොලිවුඩ් තාරකාවක් බවටත් පත් වෙලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට චිත්‍රපටවල ටිරයිනොසෝරස් පෙන්වන ආකාරය සෑම විටම සත්‍ය නෙවෙයි. මෙයාලා වඩාත්ම භයානක සහ කුරුළු සතුන්. ටිරයිනොසෝරස් විශාලතම ඩයිනෝසරයා නෙවෙයි. ඔවුන් මීටර් 12ක් දිගට, මීටර් 3.5ක් උසට සහ ටොන් 8ක් 9ක් අතර බරකින් යුක්ත වුණා. නමුත් ජුරාසික් ලෝකයේ මේ විශාලත්වයේ ඉතර දෙයක් නෙවෙයි. උතුරු ඇමරිකානු ඩයිනෝසරයන් ඩයිනෝසරයන්ගේ රජු බවට පත් කරන විශේෂ කාරණාවක් තියෙනවා. ඉතින් මේ උර්ගයාට පැයට කිලෝමීටර් 40ක් දක්වා වේගයෙන් දුවන්නත් පුළුවන්. බොහෝ දුර ටිරයිනොසෝරස් දිව්වේ පැයට කිලෝමීටර් 20ක වේගයෙන්. ඉතින් මේ ඩයිනෝසරයන්ගේ කටට හසු වෙන ඕනෑම ගොදුරකට සෙන්ටිමීටර් 30ක් වන දත් වලින් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ. මේවා ඉතිහාසයේ ඕනම මාංශභක්ෂක උර්ගයෙක්ගේ විශාලතම දත් වෙනවා. සංසන්දනය කිරීම සඳහා ප්‍රසිද්ධ පුරාණ මෙඩලොන් මෝරදත් සෙන්ටිමීටර් 19ක් දිගයි. ටිරයිනොසෝරස්ගේ දත් ඉතාමත්ම දියුණු නොවන අතර ඒවා තරමක් පළලයි. ඒ වගේම පැතලි. ටිරයිනොසෝරස්ගේ මුඛයේ ඉන්න ජීවිතය සඳහා සටන් කරන ගොදුර සමග සාර්ථකව කටයුතු කිරීමට ඔවුන් ඒ දත් භාවිතා කරලා තියෙනවා. ටීරෙක්ස්ගේ දත් කට්ටලය ඉතාම භයානකයි. විවිධ වර්ගයේ ටීරෙක්ස් දත්වලට විවිධ වර්ගයේ හැඩයක් සහ අරමුණු තියෙනවා. ඉදිරිපස දත් ඔවුන් ගොදුරු අල්ලාගෙන ඇදගෙන යාමට භාවිතා කරලා තියෙනවා. ඊට මේ පිටින් තිබුණු දත් මස් ඉරා දැමීමට සහ හකු පිටිපස දත් මස් සැඹරීමට භාවිතා කරලා තියෙනවා. ටිරයිනොසෝරස් ඔවුන්ගේ ගොදුරු අපහසුවෙන් තොරව බිම හෙළුවේ මෙන්න මෙයාලගේ හකු ශක්තිමත් වුණ නිසා. අද ජීවත් වෙන ඕනෑම ජීවියෙකුට වඩා මේ හකු ඉතාමත් ශක්තිමත් වුණා. සමස්තයක් විදිහට ටිරයිනොසෝරස් සම්පූර්ණ විලෝපකයෙක්. නමුත් භයානක වීමට විලෝපකයෙකු විය යුතුම නැහැ. අද සිටින හිපකොටේ සහ රයිනෝ වැනි ශාකභක්ෂකයන් ගැන සිතන්න. නමුත් ඔවුනොත් සිංහයන්ට කොටියන්ට නොදෙවෙනි භයානක සතුන්. ඩයිනෝසරයන්ගේ ලෝකයේ මේක මේ වගේම තමයි. උදාහරණයක් විදිහට ට්‍රයිසෙරටොප් ශාකභක්ෂක සතෙක් වුණත් අනෙක් ඩයිනෝසරයට නොදෙවෙනි භයානක සතෙක්. මීටර් 9ක් දිග, මීටර් 4ක් උස සහ ටොන් 6ක් 12ක් පමණ බර එවැනි යෝධයෙක් සමග පැටලෙන්න කැමති කවුද? සමහර විට ටීරෙක්ස්ද. මේ ඩයිනෝසරයන් වර්ග දෙක එකවර ජීවත් වූ නිසා ඔවුන් අතර ගැටුම් ඇති වෙලා තිබුණත් මේ ශාකභක්ෂකයාව සෑම විටම දරුණු විලෝපකයා විසින් දඩයම් කරගෙන තියෙනවා. ටිරයිනොසෝරස්ගේ පහර දීම් වලට ඔරොත්තු දීමට සමත් වූ බවට සාක්ෂි සපයන ට්‍රයිසෙරටොප්ගේ පොසිල අවශේෂ මගින් ටිරයිනොසෝරස්ගේ සපා කෑමෙන් තුව වූ තුවාල සලකුණු සොයා ගැනීමත් සමග විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ට්‍රයිසෙරටොප්ට ප්‍රමුඛ විලෝපකයන් සමග සටන් කිරීමට හැකි වූ අතර සපා කෑමේ තුවාල සම්පූර්ණයෙන්ම සුව වෙන තෙක් සෑහෙන කාලයක් ජීවත් වෙන්නත් හැකි වෙලා තියෙනවා. ට්‍රයිසෙරටොප් කෙනෙක් ටීරෙක්ස් කෙනෙක්ව පරාජය කරන්නේ කොහොමද? ඔවුන්ට තියෙන ශරීර අංගයන් එක්ක හැප්පෙන්න පුළුවන් කාටද?
වැඩිහිටි ට්‍රයිසරටොප් කෙනෙක්ගේ අං මීටර 2ක් දක්වා දිග වූ අතර ඉහළට වක්‍රව ඒවා ප්‍රබල මාරාන්තික අවයක් ලෙස ක්‍රියා කරනවා. අසමසම බලය ටිරයිනසෝරස්ට අල්තපිය හැක්කේ වෙන කාටද? ඇන්කයිලසෝර්ස් ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඔවුන් වඩාත් ප්‍රචණ්ඩකාරී සහ බිය උපදවන පුරාණ උර්ගයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ශාකභක්ෂකයන් ලෙස මේ සන්නද්ධ ඩයිනෝසරයන් බොහෝ විට ටිරයිනසෝරස් ඇතුළු බොහෝ විලෝපකයන්ට ගොදුරු වෙලා තියෙනවා. නමුත් කාලයක් සමග ඔවුන් යම් ආරක්ෂක ලක්ෂණ වර්ධනය කර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඒවායින් එකක් වුණේ ඔවුන්ගේ සිරුර ආවරණය කරන අස්තිමය ආවරණය. ඇත්ත වශයෙන්ම ඇන්කයිලසෝරස් යනු මරා දැමීමට තරමක් අපහසු වුණු වඩාත් සන්නද්ධ ඩයිනෝසරයෙක්. ඔවුන්ට තවත් අවියක් තියෙනවා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. ඒ තමයි ඔවුන්ගේ වල්ගය. මේ තුළින් ඔවුන්ට තදින්ම පහර දෙන්න පුළුවන්. ඇන්කයිලසෝරස්ගේ වල්ගය තදින් කශේරුකාවට සම්බන්ධ වූ අතර එහි කෙළවර කටුගුලියක් තිබුණා. ඉතින් මෙයාට මෙගාපැක්ස්කල් 720ක් දක්වා බලපෑමක් ඇති ආතතියකින් පහර දෙන්නත් පුළුවන්. ඒ පහරදීමෙන් ටිරයිනසෝරස් කෙනෙක්ගේ අස්ථිති බිඳ දැමීමට තරම් ප්‍රමාණවත්. ආත්ම ආරක්ෂක ක්‍රියා. සමහර ඩයිනෝසරයන් තම විරුද්ධවාදීන්ගේ ඇටකටු බිමහෙලන අතර අනිත් අය වඩාත් විශේෂ ලක්ෂණ භාවිතා කරා. ඇපැටසෝරස් ඔවුන් වසර මිලියන 150ට පෙර ජීවත් වෙලා තියෙනවා. ඔවුන් ඇන්කයිලසෝරස්ට වඩා සැලකියයුතු තරම් විශාල වුණා. ඇපැටසෝරස්ගේ දිග මීටර 21ක් වගේම බර ටොන් 20ත් සමහර අය ටොන් 72ක් දක්වා බරකින් යුක්ත වුණා. ඒ නිසා ඔවුන් පෘථිවි ඉතිහාසයේ විශාලතම සතුන්ගෙන් එක්කෙනෙක් බවට පත්වෙනවා. ඊට අමතරව ඔවුන්ගේ වල්ගය දෝෂාකාරී ශබ්දයන් නිකුත් කරලා තියෙනවා. ඒ කොහොමද? ඇන්කයිලසෝරස් මෙන් එහි යග කටු බෝලයක් තිබුණේ නෑ. ඇපැටසෝරස් ඔහුගේ වල්ගය කසයල් ලෙස භාවිතා කළා. විද්‍යාඥයන් පරිගණක ගර්ලය කිරීම තුළින් නිගමනය කළේ ඇපැටසෝරසට ශබ්ද බාධක බිඳ දැමීමට තරම් වේගයෙන් උගේ වලිගය තුළින් කස පහර දිය හැකි බව. ඉතින් මේ ශබ්ද සුපර්සොනික් පප් එකක් නිර්මාණය කිරීමෙන් කන් බිහිරවෙන වෙඩි තැබීමක් හෝ කාලතුවක්කුවක් වැනි ഘോഷාවක් කිලෝමීටර් කිහිපයක් දුරට ඇසෙන බව හොයාගෙන තියෙනවා. ඉතින් මේ උරගෙන් ඔවුන්ගේ පාදවලින් ඇවිදින විට පවා පොළොව හෙල්ලුණා. ඔවුන් තම ප්‍රහාරකින් ඒ තුළින් පොඩි නොකළේ නම් අවම වශයෙන් ඔවුන්ගේ වල්ගේ සහ කකුල් භාවිතා කරගෙන බිහිරි කරවන අවුල් සහගත ශබ්ද ඇති කළේ නම් ඒ විලෝපකයෙන් බේවන වැතැයි ඔවුන් අපේක්ෂා කළා. නමුත් ඒද යම මට්ටමකට සාර්ථක වුණා. මොකද මොවුන්ෙද්දී විලෝපකයන් මොවුන්ව දඩයන් කරගන්න ආවේ නෑ. මොකද මොවුන්ගේ ශබ්දය ඔවුන්ට දරාගන්න බැරුව ගියා. ඩයිනෝසරයන්ගේ බියකරු සහ අඳුරු පැතිකඩ මේකයි. මේ පැරණි උරගයන් අපි හිතුවටත් වඩා භයානකයි කියලා ඔයාට තේරෙන වෙති. නමුත් ඔවුන් ගැන කියන්න තවත් රස දේවල් තියෙනවා. එන්න අපි දැන් ඒ තොරතුරු ගැන කතා කරමු. පළමු සොයා ගැනීම. ඇත්ත වශයෙන්ම ඩයිනෝසරයන් 19 වන සියවසේ මැද භාගය වෙනතෙක් සොයාගන්නත් බැරිවෙච්ච සතෙක්. ඩයිනෝසරය යන පදය 1942 රිචඩ් ඕවන් විසින් නිර්මාණය කරලා තියෙනවා. කෙසේ වෙතත් ඩයිනෝසරයා මීට බොහෝ කාලෙකට පෙර හොයාගෙන තියෙනවා. පළමු ඩයිනෝසර ඇටසැකිල්ල මීට වසර 3000කට පෙර චීනයේ භූමියෙන් හමු වූ බව විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම ඒ වෙන විට කිසිවෙක ඩයිනෝසරයෙකු පිළිබඳව දැනගෙන හිටියේ නෑ. ඒ වගේම අදහසක් තිබුණෙත් නෑ. ඉතින් ඒ නිසා චීන ජාතිකයන් හිතාගෙන තියෙනවා මේවා මිනිහගේ මකුරෙකුගේ දේහය කියලා. ඉතින් ඉතාමත් ඉක්මනින් ඔවුන් සොයාගත් මේ ඩයිනෝසර ඇටකටු දේශීය වෛද්‍යවරුන් විසින් කුඩු කර හිස කැරකෙවිල්ල සහ කැක්කුම සඳහා ඖෂධයල් ලෙස නිර්දේශ කිරීමටත් පටන් අරන් තියෙනවා. කැපුම් තුවාල සහ අස්ථි බිඳ වැටීමටද මේවා යොදාගෙන බෙහෙත් හදලා තියෙනවා. කොහොම හරි විශාලත්වය නිසා අපි ඩයිනෝසරයන් සියල්ල යෝධයන් ලෙස සිතුවා. ඔව්. උරගයන් කිහිප දෙනෙක් ඇත්ත වශයෙන්ම විශාල වූ අතර බොහෝ දෙනෙක් බර ටොන් 100 ගණනක් වූ අතර උස් ගොඩනැගිලි තරම් විශාල වුණා. නමුත් බොහෝ ඩයිනෝසරයන් සාපේක්ෂව කුඩා බව විද්‍යාඥයන් විශ්වාස කළා. ඔබේ ගෙදර ඉන්න බල්ලා, පූසා, ඒ වගේම ඔබ තරම් ප්‍රමාණයේ ඩයිනෝසරයන් හිටියා. උදාහරණයක් විදියට කොම්සෝනතස් යුවලක් බරයි කිලෝග්‍රෑම් 1ක් වගේ. ඔවුන්ගේ දිග මීටරයටත් වඩා අඩුයි. ශාකභක්ෂකයන් නැවතත් පොප් සංස්කෘතිය නිසා අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා ඩයිනෝසරයන් සම්පූර්ණයෙන් පහේ විලෝපකයන් වන අතර ඔවුන් නිතරම එකිනෙකා අතර සටන් කරගන්නවා කියලා. ඇත්ත වශයෙන්ම මෙම උරගයන් බොහෝ විලෝපකයන් සිටි නමුත් විද්‍යාඥයන් විශ්වාස කළේ ඊට වඩා බොහෝ දෙගුණයක් ශාකභක්ෂක සතුන් සිටිය කියලා. ඉතින් ආසියාවේ අප්‍රිකාවේ නවීන පරිසර පද්ධති වලත් මේක බොහෝම සාමාන්‍යයි. ඒ කියන්නේ කොටියන් අඩුයි මුවෝ වැඩි. ඔහොම හරි ශාකභක්ෂක හෙරිඩසෝරස්ලා සොරමුට්ස්ලා රංචු වශයෙන් කාණ්ඩ කර ඇති අතර
ඔවුන් වඩාත් දුර්ලභ මාංශ භක්ෂක තොරපොඩ්වර විසින් දඩයම් කරලා තියෙනවා. වඳ වී යෑම ප්‍රධාන උපකල්පනයට අනුව ඩයිනෝසරයන් වඳ වෙලා ගියේ මීට වසර මිලියන 66කට පමණ ඉහතදී. ඒ දැවැන්ත ග්‍රහක ගැටුමකින් බොහෝ අය විශ්වාස කරන්නේ ග්‍රහක ඩයිනෝසරයන් ශනිකව මරා දැම්ම කියලා. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ වඳ වී යාමේ ක්‍රියාවලියට වසර 100,000 ගණනක් හෝ දසදහස් ගානක් ගත වුණා කියලා. ඉතින් ගෝලීය විපර්යාසය සමග හිරුවෙලිය නොමැතිවීම සහ වෘක්ෂලතා හිඟය ආහාරදාමේ සැලකිය යුතු විදිහට වෙනස් කළා. ලෝකයේ දුරබැහැර ප්‍රදේශවල සිටි සමහර හුදෙකලා ඩයිනෝසර ග්‍රහණ මේ අනුප්‍රාප්තිකයන්ට වඩා ටිකක් සෑහෙන්න කාලයක් ජීවත් වෙන්න ඇති. සමහරු කියන විදියට සමහර ඩයිනෝසරයන් අද දක්වා නොනැසී ඉන්නවා. කියන්න බෑ. සමහර විට මේ දැවැන්තයන් කිහිප දෙනෙක් හරි තාම මිනිස්සු පය නොගහපු ස්ථානවල කොහේ හෝ දරි සරණවද කියලවත් කවුද දන්නේ. මේ සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. අද අපි කතා කලා ඩයිනෝසරයන් ගැන ගොඩක් වටින තොරතුරු. වීඩියෝක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක නැරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.